මේ තාපය එක තැනකින් තවත් තැනකට ගමන් කරන ආකාර තුනක් තියෙනවා. ඒවා සන්නයනය, සංවහනය සහ විකිරණය ලෙස හඳුන්වනවා. සන්නයනය කියන්නේ ද්‍රව්‍ය එකිනෙක ස්පර්ශවීමෙන් තාපය ගමන් කිරීමයි. උණුතේ කෝප්පයක තිබෙන ලෝහ හැන්ද ටිකින් ටික උණු වෙනවා. ඒට හේතුව තේවල තිබෙන තාපය ලෝහ හැන්ද හරහා ගමන් කිරීමයි. ලෝහ වගේ ද්‍රව්‍ය තාපය ඉක්මනින් ගමන් කරවනවා. ඒ වගේම ගින්නකින් ලෝහ දණ්ඩයක් උණු කළාම තාපය දණ්ඩය පුරාම පැතිරෙනවා. මේ ක්‍රියාවට සන්නයනය කියනවා. සංවහනය කියන්නේ ද්‍රව හෝ වායු තුල චලනය මගින් තාපය ගමන් කිරීමයි. උණු වතුර උණු වෙද්දී එය සැහැල්ලු වෙලා ඉහළට යනවා. සිසිල් වතුර බර නිසා පහළට පැමිණෙනවා. මේ විදිහට චක්‍රාකාර චලනයක් ඇති වෙනවා. උණු වායුවත් ඉහළට යන නිසා හීටරයක් අසල උණුසුම කාමරය පුරා පැතිරෙන්නේ සංවහනය නිසායි. විකිරණය කියන්නේ කිසිම ද්‍රව්‍යයක් නොමැති අවකාශයක් හරහා තාපය ගමන් කිරීමයි. හිරුගේ තාපය පෘථිවියට එන්නේ අවකාශය හරහායි. ගින්නක් අසල හිටියොත් අපිට උණුසුම දැනෙනවා. අපි ගින්න ස්පර්ශ නොකලත් තාපය අප වෙත පැමිණෙනවා. මේකට විකිරණය කියනවා. ඒ කියන්නේ තාපය, සන්නයනය, සංවහනය සහ විකිරණය කියන ආකාර තුනෙන් සංක්‍රමණය වෙනවා.